අයියේ කොහොමද? පෙබරවාරි මාසෙත් ආවොන්න. අනිවා මොනවද කියන්නන්ගේ. මේ මාසේ කියන්නේ ඉතින් අමතක කරන මාසයක්. පෙබරවාරි කියන්නේ ආදරවන්තයෙක්ගම ආලවන්ත දවස් මාසයක් තමයි. ඉතින් පෙබරවාරි මාසේ තියෙනවා අලුත් විශේෂ විස්තරයක්. ඒක අලුත්මත් නැහැ. මේක සීසන් 2 අලුත් වෙන විදිහක් නැහැ. ආලවන්තයින්ගේ රාත්‍රිය ආයමත් ආදරෙන් සීසන් 2 2026. අපි එනවා අලුත්ම විදිහකට. නංගි මේ අවුරුද්දෙත් අපි වැඩි හොඳටම කරමු නේද? අනිවාර්යයෙන්ම. මේකට ඔයාලට පවුල පිටින් එන්න පුළුවන්. අනිවාර්යෙන් මේක සහභාගී වෙන්න පුළුවන් පවුල් පිටින් ලොකු පොඩි ભેදයක් නැහැ. හැමෝටම එන්න පුළුවන් එදා දවසට කාලා බීලා සතුටු වෙලා නටලා ගයලා ප්‍රීති වෙලා ඒ වගේම තමයි පොඩි අයට වෙනම ලොකු අයට වෙනම ඒ වගේම තමයි අපි තෝරන තරඟක් තියෙනවනේ නංගි අපි ඒක ගැනත් කියමු පොඩි විස්තරයක්. අනිවාර්යයෙන්ම. හිස් අතින් යන්න වෙන්නේ නැහැ. ඔයාලට තෑගි ගොඩක් අතේ අරගෙන ඔයාලගේ සතුටත් සමරගෙන ආදරවන්තයින් එක්ක සතුටින් ඉන්න පුළුවන් දවසක් තමයි පෙබරවාරි 15 කියන්නේ. එන්න ඕන. අපි දවල් 12 ඉඳන් රාත්‍රී 9 වෙනකන් තියෙනවා. ඉතින් මතක් කරමු පොඩි අයට තියෙන අපේ තරඟ. ඒ වගේම තමයි පොඩි අයට තියෙන එදාට විශේෂම තරඟයක් හැමදාම වගේ නෙමෙයි. මේක විශේෂයි නංගි. මේ තරඟය පවත්වන්නේ පොඩි අයගේ දැනුම ගැනත් පොඩි බුද්ධි සංශෝධනයක් කරලා තමයි අනිවාර්යයෙන්ම අපි තෑගි ලබා දෙන්නේ. පොඩි අයට වෙනම දෙද්දි ලොකු අයටත් වෙනම තියෙනවා නංගි වෙනම තරඟ රාශියක්. ඊට කලින් මම මතක් කරන්නම්. අපේ ඔයාලා දැනටමත් දන්නවා ඇඳන් එන්න ඕනේ ඇඳුම මොකද්ද කියලා. හොලිවුඩ් බොලිවුඩ් පරද්දන්න එන්න ඕන. මොකද සෙල්ලම් නෑ කතානිය කියන්නේ. ඉතින් යුරෝපේ ඉන්න ලස්සන්ට හැඩට වැඩට ඉන්න නිලියෝ පරාදයි. අනිවාර්යයෙන්ම. ඒ වගේම නළුවොත් පරාදයි. අනිවාර්යයෙන්ම. පොඩි හිටියන්ටත් වැඩි හිටියන්ටත් අපි තෝරනවා ලස්සනම ඇඳුම. ඒ වගේම තමයි සංගීත සභයන්නේ සිසිලියේ සිටින අති දක්ෂතම සංගීත කණ්ඩායම. බ්‍රෝ සංගීත කණ්ඩායම. මතක් කරන්න ඕනේ නටන්න ගයන්න සින්දු කියන්න විතරක් නෙවෙයි ඒ තරඟවලට සහභාගී වෙලා සතුටින් ඔයාලට විසර යන්නත් ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන අපි එදාට ඇවිල්ලා කාලා බීලා සතුටු වෙලා නටලා ගයලා ආපු විදියට ලස්සන්ට යන්නත් ඕන. මොකද සීසන් 1 වගේ නෙමෙයි සීසන් 2 එන්න ඕන. සීසන් 3 එකටත් අපි යන්න ඕන නම්. යන්න ඕන අයියේ. තැන තාම කිව්වේ නැහැ. ඒක පොඩි සර්ප්‍රයිස් එකක් තිබ්බේ අපි. Via Playa නම්බර 200. අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ ඔයාලට යන්නේ යූරෝ 12ක් වගේ සුළු මුදලක් විතරයි. ඒ වගේම තමයි අවුරුදු 10න් පහළ කිසිම දුවෙට්ට පුතෙට්ට සල්ලි ගන්න අපි ප්‍රී දෙන්න නංගි එක. අනිවාර්යෙන්ම. මේකට ඒ වගේම තමයි එදාට දෙනවා රසම රස ගමේ විදිහට දෙන්න පුළුවන් කෑම වේලක් දෙන්න තමයි අපි සූදානම් කරන්නේ නංගි. හොඳම කෑම වේලක්. ප්‍රණීත කෑම වේලක් රස වැහෙන කෑම වේලක් තමයි දෙන්න අපි හිතන්නේ. ඒ වගේම මේ අවුරුද්දේ අපි ආලවන්තයින්ගේ රාත්‍රියේ තෝරනවා කෑම වගේම හොඳම නංගි කියන්නේ ඉතුරු කෑල්ල. ආදරණීයම යුවල. ඉතින් අපි බලමු ඒ දවසේ කවුද ආදරණීයම යුවල වෙන්නේ කියලා. හැබැයි එදාට නෙමෙයි හැමදාටම ඉන්න ඕන ඒ කපල් එක. එහෙනම් අපි නැවත හම්බ වෙමු පෙබරවාරි 15 ආයමත් ආදරෙන් ආලවන්තයින්ගේ රාත්‍රියේ සීසන් 2 2026. එහෙනම් ගිහින් එන්න. ජය වේවා.